සුබ දවසක් හැමෝටම. අදත් මගේ YouTube නාලිකාවට ඔයගොල්ලෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඔයගොල්ලෝ කවදාද කේල් මිලදී ගෙන තියනව නේද? ඔයගොල්ලෝ කේල් මිලදී ගන්නදී සුපර් මාකට් එකෙන් හරි පොලෙන් හරි ඒ වගේ පාට කොහමද? ඒව කොළ පාටයි. ඉදිලා නැහැ. හැබැයි ඔයගොල්ලෝ ගෙදර ගෙනල්ලා පෑ දෙකක් පෑ තුනක් තිබ්බට පස්සේ මොකද ඔයගොල්ලෝ දැකලා තියෙන්නේ? එක පාටව කේල් ටික ඉදිලා. සමහර වෙලාවට කන්න බැරි තරමට ඉදිලා. ඉතින් ඇයි මෙහෙම වෙන්නේ? ඕගොල්ලෝ ලස්සනට කේල් තියනවා දකින්නවා සුපර් මාකට් එකේ නැත්තම් පොලේ. හැබැයි ගෙදර ගෙනාවට පස්සේ ඉක්මනට නරක් වෙනවා. සමහරට ඕගොල්ලන්ට කන්නත් බැරි තරම් ඉක්මනට නරක් වෙනවා. මොකද කේල් එකපාරම කන්න බැරි නිසා. ඉතින් අද අපි ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ඇයි එහෙම වෙන්නේ කියන එකට හේතුවක්. වීඩියෝ එක අවසන් වෙනකන් ඉඳලා ඉන්න. මොකද්ද මේකට හේතුව? ඕගොල්ලන්ට මේක වළක්වා ගන්න මොකක්ද කරන්න පුළුවන් දේවල් කියන සේරම දේවල් දැනගන්න. ඉතින් අපි එකතු වෙමු අපේ වීඩියෝ එකට අද. කෙසෙල් සති ගණනක් ගබඩාවල හරි නැත්තම් සුපර් මාකට් වල ගොඩක් වෙලාවට තියෙනවා. ඒවා ඉදෙන්නෙත් නෑ. ඒවා දිගටම ලස්සනට ඒ විදියට තියෙනවා. හැබැයි ගෙදරට ගෙනාවට පස්සේ මේවා ඉක්මනට ඉදෙනවා. ඉතින් ඒකට ප්‍රධානම හේතුව තමයි නිවෙස්වලදී කෙසෙල් ස්වභාවික ඉදීමට කාරකයක් වන එතිලීන් වායුව නිකුත් කරනවා. සාමාන්‍ය වෙලාවටත් මේක නිකුත් කරනවා. හැබැයි මේ සුපර් මාකට් වලදී කරන්නේ මෙන්න මේ වායුව ඒගොල්ලෝ අවශෝෂණය කරගන්නවා. ඒ කියන්නේ මේ වායුව අයින් කරනවා. ඒ නිසා ඒ කෙසෙල් ස්වභාවිකව ඉදවීම සුපර් මාකට් වලදී වෙනවා ඉතාමත්ම අඩුයි. ඒ වගේම කෙසෙල් බොහෝ වෙලාවට නිවෙස්වලදී ගබඩා කරන්න සංවෘත අවකාශයි. එම නිසා එතරින් වායුව නිකුත් වීමේ ප්‍රමාණය ඉතාමත් වේගවත් වෙනවා. ඒ වගේම නිවෙස්වල තියෙන සාමාන්‍ය කාම උෂ්ණත්වය ගොඩක් වෙලාවට අපේ ගෙවල් වල AC නැති නිසා. ඒ නිසා මේ එතිලීන් වායුව නිකුත් වීමේ සම්භාවිතාවය නැත්තම් වේගවත්භාවය කඩු කරන සාධකයක් තමයි මෙන්න මේ උෂ්ණත්වය කියලා කියන්නේ. මේ සුපිරි වෙළඳසල් AC කරලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ ඒකින් කරන්නේ උෂ්ණත්වය පාලනය කරලා. ඒ නිසා මේ එතිලීන් වායුව නිකුත් වීමේ ප්‍රමාණයත් ටික ටික අඩු කරන එක තමයි ඒගොල්ලන් ඒකකින් අපේක්ෂා කරන්නේ. නිත් හේතු සාධකය තමයි අපි ගොඩක් වෙලාවට මේ කෙසෙල් ගෙනාවට පස්සේ ඒක තැලෙනවා. ඒව නැත්තම් නිතර හැරපීමට ලක් කරනවා. මෙන්න මේ නිසාත් මේ එතිලීන් වායුව නිකුත් කිරීමේ වේගය වැඩි වෙනවා. හැබැයි සුපර් මාකට් වලදී නැත්නම් සුපිරි වෙළඳසැල් වලදී ඒක ගබඩා කරාට පස්සේ ඒක අල්ලන්න කරන්න යන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ එතිලීන් වායුව නිකුත් වීමේ ප්‍රමාණය අඩු වෙනවා. ඒ නිසා මේ වේගයත් අඩු වෙනවා. කොහොමද මෙන්න මේ කෙසෙල් ගෙදරට ගෙනාවට පස්සේ ඒකේ ඉදවීමේ වේගය අඩු කරගන්නේ? ඉතින් අපිට කරන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි කෙසෙල් එවරි වශයෙන් වෙන්වෙන්ව තබන්න. ඒවා එක පොකුරට තබන්න එපා. මොකද එක පොකුරට තැබ්බේම ඒක කෙසෙල් ගෙඩිය තුනට පස්සේ නිකුත් කරන එතිලීන් වායුව අනිත් ඒවටත් ගිහිල්ලා ඒවත් ඉක්මනට දෙන්න පටන් ගන්නවා. ඒ වගේම අනිත් එක තමයි එතිලීන් වායුව මුදා හැරීම අඩු කිරීම සඳහා ආවරණය කරන්න. ඒ කියන්නේ අපිට පුළුවන් නම් මේ කෙසෙල් එවරි වශයෙන් ප්ලාස්ටික් එතුමකින් ආවරණය කරලා තියන්න. ඒ කියන්නේ ඒකෙන් එතිලීන් වායුව නිකුත් කිරීමේ ප්‍රමාණයත් අඩු වෙනවා. අනිත් එක තමයි සිසල් ස්ථානික ගබඩා කරන්න. මොකද අපි දන්නවා එතිලීන් වායුව නිකුත් කිරීමේ ප්‍රමාණය වැඩි වෙනවා උෂ්ණත්වය ඉහළ ගියාම. ඉතින් මොකක් හරි ආලෝකයේ අඩුවෙන් වැටෙන ඒ වගේම සිසල් ස්ථානික තැබුවොත් එහෙම ලැබෙන එතිලීන් වායු ප්‍රමාණයත් අඩු වෙනවා. ඒ නිසා ඉදවීමත් ටික ටික ඉඳගාමී වෙනවා. අනිත් දේ තමයි ඔයගොල්ලන්ගේ කෙසෙල් දැනටමත් ඉදිලා තියෙනවා නම් ඒවා ශීතකරණයේ තියන්න. ඉතින් උෂ්ණත්වය පහළ දැමීම නිසා අපිට පුළුවන් වෙනවා මේ එතිලීන් වායුව නිකුත් කිරීම අඩු කරන්න. ඒ නිසා මේ කෙසෙල් ඉදවීමේ වේගයත් අඩු කරන්න. ඉතින් අද මම ඔයගලන්ට ගෙනාවේ ඇයි මේ සුපර් මාකට් වල තියෙන කෙසෙල් ගෙදර ගෙනාව ගාම ඉදෙන්නේ කියන එකට හේතුවක්. ඔයාලා හිතනවා නම් මේ වීඩියෝ එක වැදගත්, ඒ වගේම ඔයගලන්ට මොකක් හරි දෙයක් දැනගන්න ලැබුණා කියලා අනිවාර්යෙන් මේක කමෙන්ට් කරන්න. ඒ වගේම මේක ෂෙයා කරන්න, ඒ වගේම ලයික් කරන්න. ඒ වගේම මේ වගේ වීඩියෝ ඉස්සරහටත් බලාගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න කියලා ආදරයෙන් මතක් කරනවා. ඉතින් අදට ගිහින් එන්න සුබ දවසක්.